ෆොටෝ එකට ලස්සනට පෙනී ඉන්න ස්මාර්ට් ටිප්ස් ටිකක් ඔන්න අද මම ගෙනාවා. කොච්චර ලස්සන වුණත් ලස්සනට ෆොටෝ එකට ඉන්න බැරි වුණොත් නොදැනිම ඔයාගේ ලස්සන නැතුව යනවා. ඔන්න ඉතින් ෆොටෝ 10ක් අරන් නොදොහක් මකලා එකක් විතරක් තියාගන්න වෙන අයගේ කණ්ඩායමට ඔබත් අයිතිද? මට ෆොටෝ එකක් ලස්සනට එන්නේ නැහැ කියලා හිතනවද? ඇත්තටම ගැටලුව ඔයාගේ නෙමෙයි. පෙනී සිටින විදිය තමයි අවුල. ඔබ ටිකක් මහත කෙනෙක් නම් සුජුව කැමරාවට මුහුණලා හිටගත්තොත් ශරීරය වැඩියෙන් මහත පෙනෙන්න පුළුවන්. ශරීරයේ අංශක 45ක් වටා හරවලා හිටගන්න. බර ටිකක් පිටුපස කකුලට දීලා දෑත් සිරුරට තල්ලු නොවෙන්න ටිකක් පිටුපසට හෝ අසලට තබා ගන්න. දැන් ළඟ ඉන්නේ නේ කවුද කියන එකත් වැදගත්. ඔබ ටිකක් මහත නම් ගොඩාක් සිහින් සිරුරක් තියෙන කෙනෙක්ට ඇත්තටම අසලම හිටගෙන ෆොටෝ ගන්න එපා. කැමරාවට ගොඩක් ළඟින්ද? ටිකක් පස්සට යන්න. කැමරාවට ළඟ තියෙන ඕනම දේ වැඩි මහතට පෙනෙනවා. මහතට පෙනෙන්න කැමති නම් ළඟට යන්න පුළුවන්. හැබැයි ඔබට කෙට්ටුවට පෙනෙන්න ඕන නම් කැමරාවෙන් ටිකක් දුරින් හිට ගන්න. බඩ ටිකක් හංගමු. හරිද? බඩ ටිකක් පේනවා කියලා හිතෙනවද? ඒකටත් සරල විසඳුම් තියෙනවා. අතේ තියෙන පොතක්, ෆර්ස් එකක්, ෆෝන් එකක් රටාවකට අල්ලාගෙන නැත්තම් ජැකට් එකක් අතේ තියාගෙන බඩ ඉදිරිය ටිකක් කවර් කරගන්න පුළුවන්. මිටි බව හයිලයිට් කරගන්න එපා. ඔබ මිටි කෙනෙක් නම් උස ගොඩනැගිලි හෝ ගොඩාක් උස පුද්ගලයන් අසලම හිටගෙන ෆොටෝ ගන්න එකෙන් වැළකී ඉන්න. ඒක ඔබේ උස තවත් අඩු කරලා පෙන්වනවා. ඔබේ සිනාව තමයි ලස්සනම ආභරණය. මවාගත් හිනාවක් නෙමෙයි, ස්වභාවික හුදයාංගම සිනාවක් දෙන්න උත්සාහ කරන්න. ඇස් දෙකත් හිනා වෙන්න ඉඩ දුන්නොත් ෆොටෝ එකෙන්ම ඒ ලස්සන දිලිසෙයිදයි. මතක තියාගන්න ෆොටෝ එක ලස්සන වෙන්නේ පර්ෆෙක්ට් බොඩි එකක් තියෙන නිසා නෙමෙයි. ඉරියව්ව, ආත්ම විශ්වාසය, ස්වභාවික සිනාව නිසායි. ඊළඟ ෆොටෝ එක ගන්න කලින් මේ ටිප්ස් ටික මතක තියාගෙන try කරලා බලන්න.